තෙරුවන් සරණයි. ඓතිහාසික මුල්ලේරියාව පුදබිමේ පිහිටි වැලිවිට ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ භූමිය තුල අද අපි මෙවැනි ආශිර්වාදාත්මක සහ පුණ්‍ය අනුමෝදනා මහා පින්කමක් කිරීමට තීරණය කළේ අදහස් කළේ වසර 30කට එහා අපේ රටේ මහා කුරුරු යුද්ධයක් තිබුණා. 83 පළමු කොටම පොලිස් නිලධාරීන් කීප දෙනෙක් වවුනියාවේ සිට නියාඩු බලා කෝච්චියේ එද්දී යාපනයේ ත්‍ස්තවාදී එවකට හිටියේ බොහොම සුළු දෙනයි කීප දෙනෙක් පමණයි. ඒ කෝච්චි නිවාඩුවට ආපු පොලිස් නිලධාරීන් වරකාපොළ දොරවක ගම්මානේ අහිංසක තරුණ මහත්මයෙක් තවත් දෙදෙනෙක් කෝච්චියෙන් ඇදගෙන පිටිපස්සට ගිහිල්ලා එයාට ගහලා බෙලි කපලා මරලා දැම්මා. ඉන්පසුව 13 දිනක් යුද හමුදාවේ මේ රටේ ත්‍ස්තවාදීන් ඝාතනය කළා. මේ විදිහට ටිකෙන් ටික මේ ත්‍ස්තවාදී ක්‍රමක්‍රමයෙන් 5000 විදිහට විශාල පිරිසක් බාඩ මේ ත්‍ස්තවාදීන් පාත් වුණා. එවකට හිටපු නායකයන් ඒවා හරි තීරණය ගත්තේ නැහැ. මේක ලංකාවේ අසක් මුල්ලක් නෑර අපේ අරන්තලාවේ භික්ෂු ඝාතනය ඒ වගේම වේර විහාර ස්වාමීන් වහන්සේලා විවිධ ගම්මානවල විවිධ අය ඝාතනයට ලක් වුණා. මේ රට පමණක් නෙමෙයි මට මතකයි ප්‍රංශයේ අපි අද්දී ආගමික කටයුතු යන වෙලාවේදී අපට ආරාධනාවක් ලැබුණා. මේ වෙනකොට ජිනීවා ස්ථානයට එක්රොක් වෙනවා ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තයේ, ප්‍රංශයේ විශාල ත්‍ස්තවාදී පිරිසක් එක්කාසු වෙලා විවිධ මත වැරදි මත ඉදිරිපත් කරනවා කියලා. අපිත් ඒකට ලහිලහියේම බස් එකක් සූදානම් කරන ප්‍රංශයේ අපි එතන ගිහිල්ලා අපි සාකච්ඡා කරනකොටම එතනට ආවා කොණ්ඩේ පොකොටු දේශප්‍රිය කියලා මම හිතන නම වෙන්න ඕනේ නැති. තා සුදු පාට මිටි කාන්තාවක් කවල් මට නමය මට හතරනම් සුශීලා වෙන්න ඇති. ඒ අය තමයි මේ කවුන්සිලට ගිහිලා ඒ රටේ ඒ නායකයන්ට කියනවා බුරු චෝදනාව එල්ල කරනවා මෙහෙම දෙයක් ලංකාව තුල නැහැ කියලා. ඊට පස්සේ අපි දුවල ගිහිල්ලා ඒ කාර්යක මැදින් පැනලා ඒ රටේ පොලිස් නිලධාරීන් කිව්වා මේ අය කවුන්සිලර්යන්නේ බොරු චෝදනා කරන්න මේ වහම අතරම ගන්නෑ කියලා. අපි මැලේසියාවට ගියා. ඒ ගිවිලාවේදී ඒ මැලේසියාවේ දෙමළ ජනතාව කී ඕගොල්ලෝන්ගේ හමුදාව අපේ මිනිස්සු මරණන්නේ දැහැව්වා. අපි කිව්වා ඕගොල්ලෝගේ මිනිස්සු මරන්නේ නැහැ අපේ හමුදාව. ත්‍ස්තවාදී කියලා ඕගොල්ලෝගේ අතරේ මේ මිනිස් ඝාතන ත්‍ස්තවල පිරිසක් ඉන්නා. අන්නේ පිරිස මර්ධනය කරන මිසක් එහෙම මිනිස් ඝාතනයක් කරන්නේ නැහැ කිව්වා. මේ විදිහට මේ රට අසක් මුලක් නෑර බස් එකක දෙමෝපියන්ට යන්න බෑ. අම්මා යන්නේ වෙන බස් එක, තාත්තා යන්නේ වෙන බස් එක. මේ විදිහට පුදුමාකාර ඒ වගේම ගැබිනි මාතාවරු විදිහට, හාඳුරු විදිහට, වැව් වලට ඇලදොලවට කරන්ට් එක යොදවලා, ඒ වගේම දරුවන් ගස්වල ගහලා, දරුවන් උඩ දාලා කඩු කිනිෂෝලෙන් ජීවිතාක්ෂරපත් කරලා තවත් අවස්ථාවක එක කකුලක් පාගගෙන අනිත් කකුලෙන් ඉරලා දාලා මේ විදිහට කුරුරු ත්‍ස්තවාදයක් කළා. ලංකාවට පමණක් නෙමෙයි තවත් අවස්ථාවකට මට මතකයි ප්‍රංශයේ මට මතක නැහැ ඒ ප්‍රදේශයේ නම එහෙත් අපේ සිංහල ජනතාව ත්‍ස්තවාදී ඝාතනය කළා. පන්සලකට එතන ඝාතනය කරන්න ලක් කර ස්වාමීන් වහන්සේලා එතනින් පැනලා ඉතින් ඉවත් වුණා. ස්වාමීන් වහන්සේලා පැනලා ගියා. මේ විදිහට මේ එන්න විශාල බලපෑමක් විශාල ලෝකෙම ත්‍ස්තවාදය අපේ ගමේ කෙල්ලෝ කොල්ලෝ එකතු වෙලා මේ දේ නැති කරලා දාම. අද අපේ වෙනුවෙන් තමයි එයා සිහිපත් කරලා එයාට පුණ්‍යානුමෝදන් කිරීම, ඒ වගේම අතපාය නැති ඒ විරෝධාර රණවිරුවන්ට ආශිර්වාද කිරීම, දීර්ඝායු සම්පත ප්‍රාර්ථනා කිරීම වගේම පසුපෙළේ ඉන්න සියලුම කෙල්ලෝ කොල්ලන්ට අද අමතකලා තිබෙනා මෙවැනි දෙයක් ලංකාව තුළ තිබුණාද කියන එකත් එයාය තුළ තිබෙනා මේ නැහැ කියලා. මටම කියන එක තරුණයෙක් ඇත්තටම එහෙම දෙයක් තිබුණේ නැහැ කියලා. නිසා ඒවා ඒ පසුපිලේ අයට ඒවා අපි කියා දීලා මෙහෙම දෙයක් ඇති වුණා. මින් ඉදිරියට ඒවා නොවෙන්න වගකීතු පාලක පක්ෂය හැමදෙනෙක්ම ඒවා ඒ අයත් එක්ක සමීප වෙලා සම්බන්ධ වෙලා ඒ කටයුතු කිරීමට තමයි අපි මේ
නිරන්තරයෙන්ම මේ පින්කම සිදු කරන ලබන. අද පමණක් නෙමෙයි අපි සෑම වර්ෂකම මේ වගේ මම හැම අවස්ථාවකම රණවිරුවන්ට ආශිර්වාද කළා. අපි පුංචි කාලේ ඉඳන් 83 ඉඳන් පුංචි කාලේ බංකරෝඩ ගිහලා පිරිත් කියලා නූල් බැඳලා අපි කටයුතු කළා පුංචි කාලේ ඉඳන්. අපේ හැඟෙන් ආවා. ඒ නිසා දැන් එන වත්මන් තරුණ පරපුර ඒ අය යන ගමන හරි භයානකයි, හරිම ඛේදනීයයි. මේ කිසි දෙයක් උන්ට අවශ්‍ය නැහැ. රටක් කෙනෙක් අවශ්‍ය නැහැ. ජාතියක් කෙනෙක් අවශ්‍ය නැහැ. සංස්කෘතියක් කෙනෙක් අවශ්‍යයක් නැහැ. උන්ට විවිධ නරක නපුරු දේවල් ඔළුවට දමමින් උන් ඒ ආකාරයෙන් මේ රටේ සැරිසරනාගෙන සිහිපත් කරන්න ඕනයි.